අපි මේ දන්න දේ නොදන්න දේ අයිති දේ නොඇතු දේ ඔක්කොම අපි ගන්න යන්න එපා. ඒක අධ්‍යාපනයෙන් කාර්යභාරය. ඔවුන් තීරණය කරයි. අපි සිස්ටම් එක හදමු, රාමුව හදමු, ඉලක්කය හදමු. ඒක දේශපාලන අධිකාරී කාර්යභාරය. ඒ හදන රාමුවට, ඒ හදන ස්ට්‍රක්චර් එකට නේද? ඒ හදන ෆ්‍රේම්වර්ක් එකට මස් පුරවන එක අධ්‍යාපනයෙන් කාර්යභාරය. ඒ නිසා මම හිතන අපේ විවාද වැඩිපුර විය යුතු වෙන්නේ කුමන ව්‍යුහාත්මක පරිවර්තනද අපිට අවශ්‍ය වෙන මේ අධ්‍යාපනය. ඒක තමයි සංවාදේ. එතන මේ අධ්‍යාපනය ගේන්න ඕනේ නැද්ද? ඒ නිසා මම කියන්නේ පෙරදුණු කණ්ඩායම් යම් කුමන්ත්‍රණයක යෙදෙනවා නම්, දේශපාලන කුමන්ත්‍රණයක යෙදෙනවා නම් මතක තබා ගන්න, මේ සත්භාවයෙන් මේ රට ගොඩනැගීම සඳහා යන ගමනට කිසි කුමන්ත්‍රණකරුවෙකුට ඉඩ දෙන්නේ නැහැ. නීති මත නම් නීති හදනවා. මේ රට ගොඩ ගන්න ඕන. මේ රට යලි ප්‍රබෝධමත් රාජ්‍ය බවට පරිවර්තනය කළ යුතුයි. කර්මාන්ත ශාස්ත්‍රයේ ප්‍රබෝධයක්, ජනතාවගේ මනසේ ප්‍රබෝධයක්, නීතියේ ප්‍රබෝධයක්, ප්‍රබෝධමත් ජාතියක්, ප්‍රබෝධමත් රාජ්‍ය බවට මේ රාජ්‍ය පරිවර්තනය කරන්න පුළුවන්. ඒ සඳහා ස්ථිර අධිටනයක යුතුව අපි වැඩ කරමින් ඉන්නවා. දැන් කිසිවෙක් ගමට ගිහිල්ලා පොඩි දේශ නිකන් ඉන්නත් බෑනේ. රැස්වීමක් තියෙන කමක් නැහැ. මිනිස්සුනි කියන්න කමක් නැහැ. අපිට කිසිත් තමුනාසලා සංවිධානය වෙන්න, ජනතාව දැනුවත් කරන්න ඒවා මම දෙන්න ඕන අයිතියක් නෙමෙයි. ඒක තමුනාසලගේ අයිතිවාසිකමක්. ඒවට කිසි කෙනෙකුට බාධා වෙන්නේ නැහැ. හැබැයි කිසි කෙනෙක් කොතනකෝ හිඳගෙන රාජ්‍යයට කුමන්ත්‍රණ කරන්න ලෑස්ති නම් ඒ කුමන්ත්‍රණ නම් පරාජයට පත් කිරීම සඳහා ගත හැකි හැම පියවරක්ම ගන්නවා. මේ රට යලි ප්‍රතිස්ථාපනය කරන්න ඕන. අපි ආරම්භ කළ තියෙන ව්‍යායාමයේ මෙතන ඉන්න කිසිවෙකුට මම නැවත කියනවා. මට අපේ අගමැතිතුමීට, අපේ ඇමතිවරුන්ට, අපේ മന്ത്രിවරුන්ට කිසිවෙකුට කිසිදු පුද්ගලික අපේක්ෂාවක් සඳහා මේ දේශපාලන තෝරගත්ත මිනිස්සු නෙවෙයි. කිසිදු පුද්ගලික වරදානයක් සඳහා මේ දේශපාලන තෝරගත්ත මිනිස්සු නෙවෙයි. අද ජාතිකවත් ජාත්‍යන්තරවත් ඕනෑම කර්මාන්තකරු, ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් එකක් පිළිගන්නවා. ලංකාවේ පළමු වතාවට දේශපාලන අධිකාරිය හොරකම් කරන්නේ නැහැ කියලා. ඒක වැදගත් ආයෝජනයෙන් සඳහා. ඒක වැදගත් යහපත් රාජතාන්ත්‍රික සබත්තාවෙන් සඳහා. ඒක වැදගත් අපේ රට ලෝක ඉස්සරහා දීප්තිමත් රාජ්‍ය බවට පත් කිරීම සඳහා. අපේ රට කළු රටක්. එක්සත් ජාතික සංවිධානයේ මානවිකම් කොමිසමේ ලියවුණා. අපේ රටේ මානවිකම් උල්ලංඝනය වෙන්න අපරාධ බලපෑව, ආර්ථික කඩාවැටීම් බලපෑවා. ආර්ථික කඩාවැටෙන්න වංචා දූෂණ හේතු වුණා කියලා. ජාත්‍යන්තර වශයෙන්ම කළු චිත්‍රයක් තියෙන රටක් අපේ රට. එහෙම රටක් දෙස කවුද බලන්නේ? එහෙම රටකට වීසා දෙන්නේ කවුද? ඇමරිකාවේ ගනුදෙනුවක් ගියා, පරීක්ෂණයක් ගියා. ඇමරිකන් තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මිලදී ගන්නකොට ඒ තානාපතිවරයා පගා ගහලා කියලා. රටක් මහින්දගේ මස්සිනා. මම කියන්න නෙවෙයි ඉන්නේ. මෙහෙම තිබුණු රටක් මේක මතක තබා ගන්න. මේක පිරිසිදු කරන්න ඕනේ නැද්ද? අපි ඉඳී අපි මැරෙයි. හැබැයි අපේ රටේ දරුවන්ට මේට වඩා හොඳ විශ්වාසදායක අනාගතයක් පෙන්눔 කරන ලෝක ඉස්සරහා ඉතාමත් අභිමාණයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් බවට මේ රට පත් කරන්න ඕන. මේ සංස්කෘතිය වෙනස් කරන්නේ අපේ ප්‍රාථමික සෞඛ්‍ය සේවය, අධ්‍යාපනයේ හොඳ පොදු ප්‍රවාහන පද්ධතිය, කුෂිකර්මාන්තේ, වාරි ශාස්ත්‍රය, මාර්ග පද්ධතිය මේ ඔක්කොම අපි හදනවා. මකලා තියෙන රටක් ගොඩනගන මතක තබා ගන්න. ඒ නිසා මම නැවත කියන්නේ ඉතාමත් ස්ථාවර ශක්තිමත්ව මේක යමින් තිබෙනවා. මම නැවත කියන්නේ කවුරුත් කකුල් වෙට්ටු දාන්න කල්පනා කරන්න එපා. නීතිය තියෙනවා. අපේ අධ්‍යාපනයේ සැලකියුතු ප්‍රමාණයකින් අපේ දරුවන් යාන්ත්‍රීකරණයකට භාජනය කොට තිබෙනවා. අපි ගම්වල ඉපදුණු අය, අපි දන්න ඉස්සර ගම්වල තිබුණ වොලිබෝල් කෝඩ් එකක්. අද ගම්වල වොලිබෝල් කෝඩ් එකක් නේ. ඉස්සර ගමේ කුඹුරු කපලා ඉවර වුණාම විලේ එල්ල ගහනවා. අද දරුවෝ ගිහලා එල්ල ගහනවා දකින්නේ අපි. ගමේ තිබෙන වැවේ එකොඩ මෙකට පීරනවා. අපි අද එකොඩ මෙකට පීරන දරුවෝ දකින්නේ නේ. වෙසක් උත්සවය ආපුවාම ගමේ දරුවෝ එකතුලා Taman චිත්‍රයක් හදලා Taman තොරණක් ගහනවා. අද එහෙම ක්‍රියාකාරකමක් දරුවන්ගේ දකින්නේ නේ. ඒ නිසා මොකද සිදු වී තිබෙන්නේ? යන්ත්‍ර වගේ දරුවෝ, තෙතමනයක් නැති දරුවෝ, සහකම්පනයක් නැති දරුවෝ, සමාජයේ පිළිබඳ වගකීමක් නැති දරු පරම්පරාවක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා සමහර විට බොහෝ විට ඇහෙනවා දෙමව්පිය කියනවා අපේ කාලේ වගේ නෙවෙයි දැන් දරුවෝ. ඇත්ත. අපේ කාලේ වගේ දරුවෝ ඉන්න ඕනේ, ඊට වඩා උසස් දරුවෝ ඉන්න ඕනේ. ඒක අපේ අපේක්ෂාව. හැබැයි සිදු වී තිබෙන්නේ කුමක්ද? යන්ත්‍ර වගේ දරුවෝ නිර්මාණය වී තිබෙනවා. මොකද්ද මේ අධ්‍යාපනය? පාන්දර 4ට ටියුෂන් පටන් ගන්නවා. මොකද්ද ඒ දරුවන්ගේ ජීවිතේ? 4ට ටියුෂන් පටන් ගන්නවා. පන්ති ඉවරලා තමයි ඉස්කෝලේ යන්නේ. ඉස්කෝලේ ඉවරලා තමයි ආයෙ පන්තියට යනවා. පාන්දර 1-2 වෙනකන් ටියුෂන් තියෙනවා. දරුවට ළමා ජීවිතයක් අවශ්‍ය නැද්ද? මෙම යන්ත්‍ර වගේ දරුවෝ හදන්න ඕනේ. කේඩරුණු දරුවෝ, කවියක් රස විඳින්නේ නැති දරුවෝ, ගීතයක් රස විඳින්නේ නැති දරුවෝ, නවකතා පොතක් කියවන්න නැති දරුවෝ, සාහිත්‍ය පෝෂණයක් නැති දරුවෝ, සමාජ ක්‍රියාකාරකමක් නැති දරුවෝ.
මෙහෙම රටකට යන්න බෑ. එනිසා දරුවෝ මත මේ පටවා තිබෙන අධ්‍යාපනය බර අඩු කරන්න ඕන. ඒක අපේ වගකීම. මොකද්ද මේ වෙලා තියෙන්නේ? පාසල බලන්න පාසල් දරුවෝ අවිස්සාවෙල්ලේ නගින කොළඹ ඉස්කෝලේ ඉන්න. අම්මා නැගිටිනුනත් දරුවා නිදි. වාහනේ නගිනකොට දරුවා නිදි. වාහනේත් දරුවා නිදි. ඉස්කෝලෙත් නිදි. යනකොටත් නිදි. පව් නැද්ද? ඉස්කෝලේ වෑන් එකේ බලන්න බෙල්ලි කඩාගෙන දරුවෝ යන්නේ. මොකද්ද මේ සිදු වෙලා තිබෙන්නේ? මොකද්ද ඇවිල්ලා තියෙන මතය? දරුවෙක් එළියට ගිහලා සෙල්ලම් කරුත් අම්මා කියන්නේ මොකද්ද? උඹට බෝල ගහලා කණ්ඩ හම්බ වෙයි. උඹට බෝල ගැහුවට වැඩක් නෑ. උඹට කණ්ඩ හම්බෙන්න නම් උඹ පාඩම් කරපන්. අම්මා දරුවට පිඟාන හොදන්න දෙන්නේ නෑ. දරුවට කෝප්පේ හොදන්න දෙන්නේ නෑ. මේමයි සිදු වෙලා තිබෙන්නේ. ඉතින් රොබෝවරුව දරු පරම්පරාවක් හදනවා. මේක වෙනස් කරන්න ඕනේ නැද්ද? එනිසා අපි මුළු අධ්‍යාපනයේම මේ විෂයන් ඉගෙනවීම, ඒකට දෙන බර ප්‍රමාණය ඒ ඔක්කොම අපි නිර්මාණය කරනවා දරුවෙකුට සජීවී ජීවිතයක් ලබා දීමේ අරමුණෙන්. අද දරුවෙකුට සජීවී ජීවිතයක් නැහැ. ඒ ප්‍රතිසංස්කරණ අපි ඇති කරනවා. ඊළඟ අපේ අධ්‍යාපනයේ තියෙන එක රේඛීය පාරක. රේඛීය පාරක. මොකද්ද? පළවෙනි පන්තියට ඇතුළත් වෙනවා. ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙන පොරබදනවා. ඕ ලෙවල් විභාගේ A9 ගන්න පොරබදනවා. A level වලදී සයන්ස් මැක්ස් කරනවා. විශ්වවිද්‍යාලයේදී දොස්තර ඉංජිනේරු වෙනවා. ඉතින් ලක්ෂ 3ක් පළවෙනි පන්තියට ඇතුළත් වෙනවා. ලක්ෂ 3න් බහුතරයක ලක්ෂ 3ට ආසන්න ප්‍රමාණයක අපේක්ෂාව දොස්තර වෙන්න ඉංජිනේරු වෙන්නේ. හැබැයි වෛද්‍ය පීඨයට ගන්න 1800යි. ලක්ෂ 3ක් එක පාරක යනවා. මොකද්ද? වෛද්‍යවරයා වෙන්න ඉංජිනේරුවා වෙන්නේ. මොකද්ද සිදු වී තිබෙන්නේ? අධ්‍යාපනය කියන්නේ ඒකරීයකීය පාරක් නෙවෙයි. අධ්‍යාපනය කියන්නේ පැතිරුණු පාරවල් ගොඩක්. හැබැයි සිදු වී තිබෙන්නේ කුමක්ද? සමාජ වටිනාකම්, සමාජ ගරුත්වය, වෘත්තීමේ වටිනාකම් ශේත්‍ර දෙක තුනකට කොටු කරලා තිබෙනවා. ඒ නිසා හිතනවා තමන්ගේ දරුවට හොඳ ජීවිතයක් නම් වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් විය යුතුයි. තමන්ගේ පවුලට හොඳ ගෞරවයක් නම් දරුවා වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් විය යුතුයි. තමන්ට හොඳ සමාජ වටිනාකමක් සහිත ජීවිතයක් නම් වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් විය යුතුයි. වැරදි. සමාජය පවතින වෛද්‍යවරු ඉංජිනේරුවකින් පමණක් නෙවෙයි. සමාජය පවතින විශාල වෘත්තීන් විශාල ප්‍රමාණයක එකතුවකින්. එහෙම නැතුව සමාජය පවතින්නේ නැහැ. ඉතින් මේ සමාජයකට සෑම ශාස්ත්‍රයකම වෘත්තීමේ භාවයක් අවශ්‍යයි. අද අපිට වෘත්තීම් භාවයක් නැහැ. ඒ නිසා අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරමුණ මේ ඒකීය පාරක යන අධ්‍යාපනය පළවෙනි පන්තියට ඇතුළත් වීම, පහේ ශිෂ්‍යත්ව සමත් වීම, O level A9ක් ලබා ගැනීම, උසස් පෙළ විද්‍යා ගණිත කිරීම, මෙඩිකල් ෆැකල්ටි ඉංජිනේරින් ෆැකල්ටි දාන එක. ඔය තියෙන ඒකීය පාර වෙනස් කරන්න ඕන. අධ්‍යාපනය කියන්නේ පැතුරුණු පාරවල් ගොඩක්. එතනින් හැම වෘත්තියක්ම වෘත්තිමය භාවයට ගේන්න ඕන. අද අපේ රටේ වෘත්තිමය භාවයට වෘත්තිමය ඇවිල්ලා නේ. එතන මේ අධ්‍යාපනය ගේන්න ඕනේ නැද්ද? ඒ නිසා මම කියන්නේ අධ්‍යාපනය කියන්නේ පැතුරුණු පාරවල් ගොඩක්. මේ පැතුරුණු පාරවල් ගොඩින් ඒ වෘත්තිමය භාවයට අපි ගේන්න ඕන. ඒ නිසා අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ ඉලක්කය තියෙනවා. සියල්ල ඉගෙන ගන්න 9 වසර දක්වා මූලික සමාජ ක්‍රියාකාරකම් 10-11 වසරදී මොකක්ද එන පාත් එක අවශ්‍යයි. දරුවෙකුට පාත් එක පාරක් අවශ්‍යයි. හැබැයි අද පාර වෙලා තියෙන මොකද්ද? අද පාර වෙලා තියෙන ගුරුවරයා දරුවා දෙමව්පියන් අතර සාකච්ඡාවකින් පාරක් තේරෙන්නේ නැහැ දරුවට. අද දරුවගේ පාර මොකද්ද? සමාජය හදලා තියෙන ආකල්පය. වැඩි සමාජ වටිනාකම් සහිත දේවල් ඉගෙන ගන්න. ඔක්කොම හැලෙනවා. අපි පිළිගන්න ඕන. අපි කොතනකවත් යා යුතුනේ. අපි 225 තමයි සුපර් නේ. අපි සමහර ශාස්ත්‍ර වලට අපිට හැකියාවක් තියෙනවා. අපි හැමදාම කරන සමහර ශාස්ත්‍ර අපි දන්නේ අපි අලුත්. ඒක තමයි ලෝකයේ හැම මිනිහම මේමයි. ඕනෑම කෙනෙක් ගත්තොත් එක ශාස්ත්‍රයක් පිළිබඳ විශේෂඥ ඥානය තියෙන ගමන් තව ශාස්ත්‍රයක් පිළිබඳ දුබලතාවයක් ඇති. හැබැයි දුබලතාවයක් තියෙන ශාස්ත්‍ර විශේෂඥ ඥානය තියෙනවා. ඒගොල්ලෝ උරා ගන්න ඕන. අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී කිසිවෙක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි හැමදෙනාම මේකට ඒකාබද්ධ කරමින් යන එක තමයි අපේ සැලසුම. ඒ නිසා කවුරු හරි කෙනෙක් රාජ්‍ය ඇතුලේ ඉඳගෙන රාජ්‍යයෙන් එළියේ ඉඳගෙන නිලධාරීන් දේශපාලකයෝ පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉඳගෙන පාර්ලිමේන්තුවෙන් එළියේ ඉඳගෙන කවුරු හරි කෙනෙක් මේ රට මේ ගොඩනැගීම සඳහා යන ගමනට
කවුරු හරි කෙනෙක් කුමන්ත්‍රකාර ලෙස බිඳවට්ටන්න උත්සාහ කරනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති තරම් තියෙන මාධ්‍ය ඕන තරම් කතා කරන්න. අපි මාධ්‍යට මුකුත් කරන්නේ ඕන තරම් ලියන්න අපි මුකුත් කියන්නේ නැහැ. ඕන තරම් තමුන්නාසල මාධ්‍ය සාකච්ඡා දෙන්න අපි මුකුත් කියන්නේ නැහැ. ඕන තරම් ගිහලා ගම්වලට ගිහලා සංවිධානය වෙන්න. ජනතාව දැනුවත් කරන්න. තමුන්නාසල දේශපාලන ව්‍යාපාර ගොඩනගා ගන්න. කිසි බාධාවක් කරන්න. හැබැයි කිසි කෙනෙක් කොතනකෝ හිඳගෙන රාජ්‍යයට කුමන්ත්‍රණ කරන්න ලෑස්ති නම් ඒ කුමන්ත්‍රණ නම් පරාජයට පත් කිරීම සඳහා ගත හැකි හැම පියවරක්ම ගන්නවා.